ඉතින් ආයුබෝවන් සියලුම සමස්ත ශ්‍රී ලාංකීය රටවැසියන්ට මම මේ වීඩියෝ එක මතක් කරන්නේ රටේ තියෙන වත්මන් දේශපාලන ස්වභාවය තේරුම් අර ගැනීම පිණිසයි. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ ගොඩාක් දුරට මේ වීඩියෝ එක රණවිරු ප්‍රජාව විශ්‍රාමික රණවිරු ප්‍රජාවටත් කියනවා අහුම්කම් දෙන්න කියලා. මොකද්ද මේ අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඇත්ත වශයෙන්ම මේ රටේ අපි නිදහස ලබා ගත්තට පස්සේ මේ වෙනකම් විවිධාකාර පක්ෂ රාශියක් නායකයෝ රාශියක් දේශපාලනයේ නිරත වෙලා මේ රට විවිධාකාර අවස්ථාවලදී පාලනය කරපු නායකයෝ වම සහ දකුණ කියන පැති දෙකක් ඔස්සේ තමයි මේ රට එහාට මෙහාට දෝලණය වෙලා රට මේ තත්ත්වෙට ගෙනාවේ. ඉතින් අලුතෙන්පත් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ මම ජනතා විමුක්ති පෙරමුණ කියලා එක මම පොඩ්ඩක් ඒට එහාට විග්‍රහ කරනවා. මම තේරුම් අරන් තින්නේ ජාන විකෘති වෙච්ච පෙරමුණක් හැටියට තමයි මේ කොටස මම හඳුන්වන්නේ. විශේෂයෙන් ඒක මගේ මතේ. මම රටේ ඒගොල්ලොන්ගේ පාලන ස්වභාවය දැකලා තින්නේ ඒගොල්ලෝ මොන ක්‍රමවේදයද මේ වම කියන දේශපාලන සංස්කෘතිය නිර්මාණය කළා. ඒගොල්ලෝ දැන් බොහෝ දුරට ගත්තට පස්සේ වමේ දේශපාලනය පටන් ගත්තාට පස්සේ මේගොල්ලෝ දකුණට ගිහිල්ලා තින්නේ. දක්ෂිණාංශව තමයි මේගොල්ලෝ ගමන් කරලා තින්නේ. ඒක හොඳ ආකාරයෙන්ම පේනවා. දැන් තමයි මේගොල්ලොන්ට බලය ලැබුණේ. බලය ලැබිලා අවුරුද්දක් වගේ කාල සීමාවක් තමයි මේ වෙනකොට ගෙවෙන්නේ. එතකොට මේ වමේ දේශපාලනය අතෑරලා විධායක ක්‍රමය අනුමත කරමින් ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට වඩා හොඳට විධායක හසුරවනවා කියලා නම් මේ කාලේ තේරුම් ගන්න පුළුවන්. මොකද වෙච්ච දේවල් අනුව ගත්තාට පස්සේ අදටත් අවුරුද්දක කාල සීමාවයි පාලනය කරලා ඉවර වෙනවා. කන්ටේනර් පෙට්ටිම තියෙනවා. රජයට හොයාගන්න බැරි, ත්‍රිවිධ හමුදාවට හොයාගන්න බැරි, පොලිසියට හොයාගන්න බැරි, CID එකට හොයාගන්න බැරි, රේගුවට හොයාගන්න බැරි, දූෂණ විරෝධී කමිටු වලට හොයාගන්න බැරි කන්ටේනර් 320 ගාණක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක හරියට බැලුවට පස්සේ දවස් 365ත් එක්ක සම කරාට පස්සේ එක දවසකට කොච්චරද එක දවසට එක කන්ටේනර් පෙට්ටියක් හෙව්වොත් ඊළඟ අවුරුද්දේ අපිට මේ අවුරුද්ද මේ වෙනකොට ඉවර වෙනවා. දැන් ඊළඟ අවුරුද්දේ වැඩ පටන් ගන්න තියෙන එක දවසකට එක කන්ටේනර් පෙට්ටියක් පොලිසියයි ඔය කොහොම දාලා කොහොම හරි මේ රට තුල විසිකෙච්ච කන්ටේනර් පෙට්ටි ටික හොයා ගන්න ඕනේ. දැන් හම්බෙච්ච කන්ටේනර් පෙට්ටි මොන වගේ කන්ටේනර් පෙට්ටිද කියලා හොයා ගන්න බෑ. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් ශ්‍රී ලාංකික රටවැසියන්ට මේ සොබහදාමෙන් දීපු දායාදයක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයට ගෙනාපු එකෙන් සිදු කරේ. මොකද කවදාවත් අපිට මේ පක්ෂය මේ පාලන බලයට එන්නේ නැතුව ඉදිරියට ශ්‍රී ලංකාව තුල තව ඉදිරියට ගමන් කරා නම් ඊළඟට එන ජනාධිපති සජිත් ප්‍රේමදාස හෝ වේවා නාමල් හෝ වේවා අනුරපත් වෙන්නේ නැතුව මේක වෙන එක්කෙනෙකුට ගියා නම් මේ රට කවදාවත් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. මුණා නම් ওই වෘත්තීය සමිති ඔක්කොම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අර බොරුව කියන එක දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ 1965 ආරම්භයේ ඉඳන් මේ වෙනකන් පෙරලගෙන ආපු ක්‍රමානුකූලව වර්ධනය කරගෙන ආපු බොරුව වංචාව කියන එක මහ ජනතාවට තව ඉදිරියටත් කාවදින සීන් එකක් තමයි වෙන්නේ ආණ්ඩු බලයට පත් වුණේ නැත්තම්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලයට ආවෙන් සිදුුනේ මොකද්ද? හෙළුව ඉදිරියේම ගලවන්න වෙලා තියෙන්නේ. දැන් හෙළුව හංගන්න බෑ. මෙච්චර කාල කතා කරේ මොනවද, කිව්වේ මොනවද, මුකුත්ම කරන්න බෑ. මොකද අනිවාර්යෙන් මේගොල්ලොන්ට සිද්ධ වෙලා තියෙනවා. දැන් විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය බොරු බේගල් ගහ කරාට ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ බොරුව තව ඉදිරියටත් කරගෙන යන්න බෑ කියන එක තීරණයට ඇවිල්ලා දැන් විලි ලැජ්ජාවක් නැතුව කිව්වේ මොනවද කරන්නේ මොනවද තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නේ මොනවද කියන එක කිය
ඔය විටෙන් විට සතියෙන් සතියට එක එක ප්‍රෝග්‍රෑම් ඉස්සරහට දාලා ඒක අමතක කර කර ගේනවා. දැන් කරලියට ඇවිල්ලා තියෙනවා වසන්ත සමරසිංහලාගේ වත්කම් බැරකම්. දැන් කොහොමද වාමාංශික කොහොමද කඳවුර සමාජවාදය කොහොමද බිලියන ගණන් අපිට ඒවා කියන්න බෑ. අනේ පව් එළවලු ටිකයි ජංගියයි කෙහෙල් කැනයි දීපු සහෝදරයෝ පව්. අපි දන්නවා නන්දන ගුණතිලකලාට මිස්සුනේ ඇයි මේ සමාජවාදය. එතකොට වසන්ත සමරසිංහ මම එක තැනක නන්දන ගුණතිලකේ කතාවක් බැලුවා. බලනකොට වසන්ත සමරසිංහ ඇදගෙන ඇවිල්ලා තින්න නන්දන ගුණතිලක. අද නන්දන ගුණතිලකගේ විශ්‍රාම වැටුප කපන්න හදනවා. නන්දන ගුණතිලක කියනවා ඒක කැපුවොත් මට ජීවත් වෙන්න විදියක් නැහැ. මම ලේසියෙන් අරින්නේ මේක කියලා. මේ වාමාංශික කඳවුර. වාමාංශික කඳවුර තීන්නේ කැම්පස් ජීවිතේ පමණයි. ඕක තියන්නේ අර නටන අර තරුණ ප්‍රජාවගේ අර ලේවලට ඕන දෙයක් ළඟින් දාන්න පුළුවන් තරුණ ජවයට මේක ඇත්ත නැත්ත තේරුම් ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ ඕන කුණු ගොඩක් බාර ගන්නවා. ඒ බාර අරගෙන ඕක ව්‍යාප්ත කරන්න කැම්පස් එකෙන්ම ගත්තේ ඒක තමයි. හැබැයි මේ වෙනකන් කැම්පස් එකෙන් බිහි වුණාට වාමාංශික කඳවුරු සමාජවාදී කඳවුරු බිහි වුණාට ඒගොල්ලෝ මෝරන්න ධනවාදයට ගිහිල්ලා ඉවරයි. ධනවාදයට ගිහේ එකේ ප්‍රතිඵලය තමයි අද ඔය ඉන්න මැති ඇමතිවරුන්ගේ ආදායම් විස්තරය බැලුවට පස්සේ කියන්න තියෙන්නේ. ඉතින් සහෝදරයන්ට ඔක්කොටම මම මතක් කරන්නේ ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝගේ ඇත්ත කඳවුර හොයාගන්න. ඇත්ත කඳවුර මොකද්ද? එදා ඉඳන් මේ මහ ජනතාවට සේවයක් වුණා නම් සේවාවක් වුණේ දක්ෂිණාංශක දේශපාලනයේ වැඩ ගමන් කරපු කට්ටියකින් තමයි. වමට ගහපු අයගෙන් කවදාකවත් හම්බුනේ නැහැ. වමට ගහපු අය වමට ගගා හිටියා. ඒගොල්ලෝ දකුණට පෙරලි හිටියා. ගමේ ගොවියා කම්කරුවා සෑම පුජ්‍යලයාම ඔහේ වමට ගගහ මේ සමාජෙ ගියා. දැන් වමට ගහපු කාලය ඇති. දැන් වමට ගහපු අය ඔක්කොම කුජීත වෙලා ඉවරයි. මහින්ද රාජපක්ෂලා වමට ගැහුවට ඒගොල්ලෝගේ වත්කම් හොයාගන්න බෑ අද. ඊට පස්සේ අනුර කුමාරලා වමට ගැහුවා. වමට ගහපු එකේ ඒගොල්ලෝගේ මිල මුදල් කොහොමද ප්‍රමාණය කියලා හොයාගන්න බෑ. දකුණට ගහපු අය කොහොම රනිල්ල දකුණටනේ ගහන්නේ. හැබැයි අද දකුණට ගහන එක හරි කියන එක අනුර කුමාර තේරුම් අරන් තමයි එයාත් කියන්නේ මොකද්ද රාජ්‍ය ආයතනය රජයෙන් කරන්න ඕනේ නෑ ඒවා විකුණන්නට කමක් නෑ කියන මතයට දැන් අනුර කුමාර ඇවිල්ලා තින්නේ. ඉස්සර එහෙම තිබ්බේ නෑ. ඒකෙන්ද ජනතා විමුක්ති පෙරමුණ මේ බලයට එන්නෙම මේ ශ්‍රී ලංකාව එදා ඉඳන් වපුරගෙන හිටිය මහා බොරු කන්දරාව වමාරන්න මිසක් රටට සේවයක් කරන්න නෙවෙයි. රටට සේවයක් කරන්න ඊළඟ ජනාධිපති එනවා. එයා තමයි ඊළඟට මේ විශ්වයේ අරුම පුදුම රටක් බවට පත් කරන්නේ. එතකොට බොරුවෙන් තොර රටක් බිහි වෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද මහා සංඝරත්නය තේරුම් ගන්න ඕන. මහා සංඝරත්නය දැන් පැති වලට බෙදලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඇත්ත කියන එක තාම තේරෙන්නේ නැති හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ලැජ්ජයි කියන්න. බුද්ධ ශාසන අමාත්‍යාංශය නැහැ. ඒත් හාමුදුරුවෝ වඩිනවා. ඉතින් එක පැති වලට යන්න අවශ්‍ය නැහැ. බුද්ධ පුත්‍රයන්ට තියෙන්නේ බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න. බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න මේ ශ්‍රී ලාංකිකයා කියන කෙනාව ආරක්ෂා වෙන්නේ එතකොට තමයි. නැත්තම් ශ්‍රී ලාංකිකයා කොච්චර ජීවත් වුණත් වැඩ නැහැ. බුදු සසුනේ මේකෙන් ගැලවුණාට පස්සේ ලෝකෙන් පිළිගැනීමක් නැහැ. මේ බුද්ධ ශාසනයයි ශ්‍රී ලාංකිකයයි සිංහලයයි බෞද්ධයයි කියන කොටස මේ එකට එක බැඳිලා තින්නේ මේ විශ්වයේ අවසාන දවස දක්වා මේ ජම්බුද්වීපයේ පැවැත්වෙනවා කියන එක මං සියලුම කට්ටියට කියනවා. ඉතින් මහා සංඝරත්නය දැන් තේරුම් ගන්න මොකද්ද මේ රටට වෙන්න යන්නේ මහා විනාශයක් අතලඟ පුළුවන් අය අපේ බූවල්ලා වගේ අල්ලගෙන තින්නේ. අපි මොනම ක්‍රමයකින් හරි සිංහල නායකයෙක්ව ගොඩනගාගෙන සිංහල විදියට වැඩ කරන එකම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සජබය කියන එක මම කියලා කියනවා. ඒකින්ද සජිත් ප්‍රේමදාස කියන පුජ්‍යලයාව පෙරට අරගෙන රනිල් වික්‍රමසිංහගේ ගමන් මාර්ගයක් ඔස්සේ රනිල් වික්‍රමසිංහගේ දැනුම උපයෝගී කරගෙන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ ඔස්සේ ලෝකයේ තියෙන ඉහළම පෙළේ
රටක් බවට පරිවර්තනය කරගන්න මේ රටට ශක්තිය ධෛර්යය දෙන සියලුම භික්ෂුන් වහන්සේලා සහ ත්‍රිවිධ හමුදාව සහ විශ්‍රාමික රණවිරු ප්‍රජාවගෙන් මං ඉල්ලා සිටිනවා දැන් ඕගොල්ලෝ ඇස්සරලා බලන්න මොකද්ද අපිට උනේ අපිට කාගෙන්ද සෙතක් තියෙන්නේ කියලා අන්න ඒක තේරුම් අරගෙන මේ වැඩ කොටස අපි ඉදිරියට කරගෙන යන් කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා